දාන තියන්නේ අඳින්න බෑ. කහම. මේ සේරාන ගම්මානයේ ජනතාව තම ඇඳිවත වේයන්ගෙන් හෝ කාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගන්නා උපක්‍රමයක් නොවේ. මේ බලන්න. ඒරම ගල්කුඩු. ඊයේ උදෑසන 9:30ට පමණ මහියංගන පදියතලාව මාර්ගය පුරා මෙසේ උද්ඝෝෂණය කරමින් ගමන් ගත්තේ සේරාන ගම්මානයේ ජනතාවයි. වසර 5කට වැඩි කාලයක් තිස්සේ Taman මේ ගල් කොරි වලින් පිටවන ගල් කුඩු නිසා පීඩා විඳින බවත් බලධාරීන් ඒ පිළිබඳ මුනිවත රකින්න බවත් ජනතාව පවසනවා. මුදලාල් 7-8 දිනක් ගල් කැසර් දාලා කිසිම නීතියක් නැතුව බලපත්‍රයක් නැතුව මේ අපිට ගෙවල් වල ඉන්න බැරි විදියට මේ ගල් කැසර් පවත්වාගෙන යනවා. බලධාරීන් මේවා නිදිද බලාගෙන නැද්ද ප්‍රාදේශීය ලේකම්තුමනි අයිය ඔබ මේවා නියඩව ඉන්නේ. අපි ආහාරයක් ගත්ත දේවත් ගල් කුඩු වලින් අපේ දරුවෝ ලෙඩ වෙනවා. අපේ මිනිස්සු හැමදාම දුකින්. අපිට මේකට මොකක් හරි දෙයක් කරලා දෙන්න. පරිසර අධිකාරියට මේ වෙනතෙක් දැනුම් දීලා තියෙනවා. මේ වසර ගණනාවක් තිස්සේ මේ අහිංසක ජනතාව දැනුම් දීලා තියෙනවා. කොච්චර කිව්වත් ප්‍රාදේශීය ලේකම්තුමියවත් පරිසර අධිකාරියවත් මේ වෙනතුරු පිළියමක් දීලා නැහැ. අවසානයේ දින කිහිපයක් ඇතුළත ගැටලුවට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව මහියංගන පොලිසිය ප්‍රකාශ කිරීමෙන් පසු උද්ඝෝෂණයේ යෙදුණු පිරිස විසිර ගියා.